ආයිබෝවන් සිරුම් දෙනාට මගේ සන්නාඩි channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන ගවුම මහ ගන්න බ්ලොක් එක කපා ගන්න කොහොමද කියලා. පහළ තියෙන bell icon එක click කරලා මාව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් ගේනවා. මුලින්ම අපි මේ විදිහට කොලයක් අරගෙන නැම්ම තමන්ගේ පැත්තට හිදින විදිහට නමා ගන්න ඕනේ. අපි රෙද්ද උනත් නමා ගන්නේ. ඒ විදිහට තමා ඊළඟට මම අඟල් භාගයක් ලකුණු කරලා ඉහළින් රේඛාවක් ඇඳ ගන්නවා. අපි රෙද්දේ උනත් ඒ රේඛාව ඇඳගන්නේ රෙද්දේ ඇද කොටස් සකසා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අඟල් භාගයක් අපි ලකුණු කර ගන්න ඕනේ. එතෙන් සිට පහළට මම තවත් අඟල් භාගයක් මෙවුම් වාසි විදිහට ලකුණු කරලා නැවතත් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මම මගේ උරහිස ප්‍රමාණය වන අඟල් 15ක ප්‍රමාණය දෙකට බෙදලා එන 7 මින්ම ලකුණු කරන්නේ මගේ උරපටිය සඳහා අඟල් 4ක ප්‍රමාණයක් මම අතහරිනවා. මේක ඔයාලට කැමති ප්‍රමාණයක් අතහැර ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාණය අතහැරලා ඊළඟට සියලුම උස මිමි අපි ලකුණු කරන්න ඕනේ. එතෙන් සිට පල්ලෙහාට අඟල් 4ක ප්‍රමාණය අතහැරලා. දැන් මම මගේ පපුව රේඛාව අඳින මිම්ම ඒ කියන්නේ පපුව දක්වා උස ලකුණු කරනවා 7 පපුව දක්වා උස වෙන්නේ ත්‍රැගල් උසම තමා. ඊළඟට එම ලක්ෂය ලකුණු කරලා ඒ හරහා මම රේඛාවක් ඇඳ ගන්නවා ඉදිරියට. ඇඳගෙන මගේ පපුව වට මිම්ම වන අඟල් 37ක ප්‍රමාණය හතරට බෙදා ගන්නවා. අපිට ටේප් එක භාවිතා කරලම බෙදා ගන්න පුළුවන්. දැන් මම අඟල් 37 හතරට බෙදාගෙන මට එනවා 9යි කාලක්. මම ඒකට මැහුම් වාසි අඟල් භාගයක් සහ බුරුලට අඟලක් එකතු කරනවා. ඒ විදිහට අඟල් 1/2ක් එකතු කරලා ඉදිරියට ලකුණු කරනවා. මේක ඔයාලට මැහුම් වාසි අඟල් භාගයක් බුරුලට අඟල් භාගයක් විදිහටත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි කර පළල හදා ගන්න ඕනි. මම මේ රූපයේ පෙන්වා දී ඇති ආකාරයට ඔයාලගේ කර පළල මැනගෙන ඒන ප්‍රමාණයෙන් අඟල් 2ක් අඩු කරලා ඒක නැවත දෙකට බෙදලා මේ විදිහට ලකුණු කරගන්න. දැන් කර පළල ලක්ෂයේ සිට පහළට කෙලින් රේඛාවක් ඇඳ ගන්න. නැවත කර පළල ලක්ෂය හා පපුව මිනුම ලක්ෂය හරහා රේඛාවක් ඇඳ ගන්න. දැන් එම රේඛාව ටේප් එක භාවිතා කරමින් මේ විදිහට දෙකට බෙදා ගන්න. දෙකට බෙදාගෙන හරි මැද ලක්ෂය ලකුණු කරගෙන ඒ ලක්ෂයේ සිට පහළට අඟල් කාලක් සහ අඟල් භාගය බැගින් ලකුණු කරගන්න. අඟල් කාලයේ ලක්ෂය හරහා පිටුපස අත්කටත් අඟල් භාගයේ ලක්ෂය හරහා ඉදිරිපස අත්කටත් ඇඳ ගන්න. ඊළඟට ඉහළින් අඟල් 4ක් අත්හැරලා පහළට ඉන උස ලකුණු කරගන්න ඕනේ. මගේ ඉන උස අඟල් 15ක් වෙනවා. මම මැහුම් වාසි අඟල් භාගයක් එක්ක 15 ලකුණු කරගන්නවා. දැන් එම ඉන උස ලකුණු කරගත්ත ලක්ෂය හරහා ඉදිරියට රේඛාවක් ඇඳ ගන්න. දැන් ඊළඟට එම රේඛාව තුළ අපි ඉන මිනුම ලකුණු කරගන්න ඕනේ. මගේ ඉන 36යි. 36 හතරට බෙදලා මැහුම් වාසි අඟල් භාගයක් බුරුලට අඟලක් එකතු කරලා මම ඉන රේඛාව ලකුණු කරගන්නවා. ඔයාලගේ ඉන මිනුම ඒ විදිහට බෙදලා ලකුණු කරගන්න.
ඉන මිනුම ලකුණු කරගෙන ඉවර වෙලා දැන් ඔයාලට පුළුවන් අංශ රේඛාව ඇඳ ගන්න. පපුව මිනුම සහ ඉන මිනුම යා කර ගනිමින් අංශ රේඛාව මේ විදිහට ඇඳ ගන්න. අවසානට ඉන කෙළවරේ සිට අඟල් භාගයක් ඉහළට ලකුණු කරමින් අපි ඉන හැඩ කරගන්න ඕනේ. නැත්තම් දෙපැත්තෙන් එල්ලා වැටෙනවා. ඒ නිසා ඉන හැඩ කරගන්න ඕනේ මේ විදිහට. දැන් මම මේ බ්ලොක් එක කපා ගන්නවා. මුලින්ම ඉහළ රේඛාවෙන් පටන් අරගෙන ඉදිරියට ගිහිල්ලා පිටුපස අත්කට හරහා තමයි කපා ගන්න ඕනේ. අඟල් කාලේ රේඛාව හරහා. මොකද අපි ඉස්සෙල්ලාම රෙද්ද කපනකොට කපන්නේ පිටුපස. එතකොට ඔයාලට ඒක කපලා ඉවර වෙලා නැවත අත්කට විතරක් බ්ලොක් එකේ වෙනස් කරගෙන ඉදිරිපසත් කපා ගන්න පුළුවන් නිසා. දැන් මම යන්නේ සාය කොටස කපා ගන්න. අද මම කපා ගන්නේ අඩ රවුම් සායක්. ඒ කියන්නේ half way සායක්. මේ කොලේ නවන විදිහටම තමයි ඔයාලා රෙද්ද නවා ගන්නත් ඕනි. ඉහළින් තියෙන රෙද්දේ පළල අපි දැන් රෙද්දේ පළල ගෙනල්ලා බලවාටි පැත්තෙන් තියන්න ඕනි. ඒ කියන්නේ කර්ණාකාර හැඩයට අපි මේක නවා ගන්න ඕනි. මේ නවන විදිහටම ඔයාලා රෙදි කොටසත් නවා ගන්න. ඊළඟට ඔයාලගේ ඉනවට තුනෙන් බෙදලා එන මිම්ම. මගේ ඉනවට තුනෙන් බෙදපුවහම 12ක් එනවා. ඒ 12 එන ප්‍රමාණය මෙන්න මේ විදිහට ටේප් එක තියලා බලන්න ඕනේ හරහට. 12 එන තැන ටේප් එක තියලා බලලා ඒක ලකුණු කරගෙන අපි ඉහළ සිට එම ලක්ෂයට අඟල් කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. මේ විදිහට අඟල් කීයක් තියෙනවද බලලා ඒ ප්‍රමාණය අපි තැන් තැන් වලින් ලකුණු කරගන්නවා. මේ විදිහට තැන් තැන් වලින් ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන අපි සායේ ඉන හදා ගන්නවා. දැන් අපිට පුළුවන් මේක මේ විදිහට ඇඳ ගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය සායේ උස. සායේ උසට අඟලක් එකතු කරන්න වාටිය සඳහා එකතු කළා අපි ඇඳගත්ත රේඛාවේ ඉඳලා පහළට මේ විදිහට ලකුණු කරගන්නවා. ලකුණු කරගන්නේ තැන් තැන් වලින් ටේප් එක තියලා. මේ විදිහට තැන් තැන් වලින් ටේප් එක තියලා ලකුණු කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ඉහළ රේඛාව ඇඳගත්ත හැඩයටම වාටිය රේඛාවත් ඇඳගන්න. ඇඳගෙන ඔයාලා ඉහළින් මැහුම් වාසි වලට අඟල් භාගයක් ලකුණු කරගන්න. පහළිනුත් මැහුම් වාසි වලට අඟල් භාගයක් ලකුණු කරගන්න. ඉන්පසුව පුළුවන් අපිට සාය කොටස කපා ගන්න. කපා ගත්තාම මෙන්න මේ විදිහේ හැඩයක් තමයි එන්නේ. මේ වගේ කොටස් දෙකක් අපට ඕන වෙනවා. මේ වගේ කොටස් දෙකක් ඕන වෙනවා ගවුම සඳහා. දැන් මම කොලයක් භාවිතා කරමින් සාය කොටස කපා ගන්න විදිහ කියලා දුන්නා. දැන් අපි බලමු රෙද්දේ කොහොමද කපා ගන්න කියලා. මම කර්ණාකාරව නමාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් අඟහල් 12 එන තැන මේ විදිහට හොයාගන්න. ඔයාලා ඔයාලගේ ඉනවට තුනෙන් බෙදලා එන ප්‍රමාණය මේ විදිහට හොයාගන්න. දැන් එතන ලක්ෂය ලකුණු කරලා ඉහළ සිට අපි බලන්න ඕනේ එම ලක්ෂයට අඟල් කීයක ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉහළ කෙළවරේ ඉඳලා එම ලක්ෂයට අඟල් කීයක ප්‍රමාණයක් තියෙනවද කියලා මේ විදිහට බලන්න ඕනේ. බලලා ඒ එන ප්‍රමාණයම අපි තැන් තැන් වලින් මේ විදිහට ටේප් එක තියාගනිමින් ලකුණු කරන්න ඕනේ. ලකුණු කරලා අපි ඉන හැඩය සායේ හදා ගන්නවා. දැන් ඉන හැඩය මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඇඳගෙන මම ඉහළින් අඟල් භාගයක් මැහුම් වාසි තියා ගන්නවා. දැන් එතෙන් සිට පහළට අපි
ලකුණු කරගන්න ඕනි සාය උස. ඔයාලා ඔයාලගේ සාය උසට අඟලක් එකතු කරලා මේ විදිහට ලකුණු කරගන්න. ඒ ලකුණු කරගද්දිනුත් ඔයාලා ටේප් එක තැන් තැන් වලින් තියලා මේ විදිහට ඒ රේඛාවේ තැන් තැන් වලින් තියෙන ගමන් තමයි පහළට ලකුණු කරගන්න ඕනේ. පහළ රේඛාවත් ඇඳගෙන අඟල් භාගයක් මැහුම් වාසි යටින් තියාගන්න. මේ තියෙන්නේ මගේ සාය කොටස මම ගොඩක් දිගට ගත්තේ නැහැ මොකද මම යටින් වැලි පටියකුත් අල්ලන නිසා. දැන් මම පිටිපස්ස පළුව කපා ගත්තා. කපාගෙන දැන් බ්ලොක් එකේ පිටිපස්ස පළුව අයින් කරන්න යන්නේ. මොකද මට ඉදිරිපස්ස පළුව කපා ගන්න ඕන නිසා. මම රෙද්දේ පිටිපස්ස පළුව කපාගෙන ඉවර වෙලා දැන් මේ විදිහට අත් කටෙන් පමණක් වෙනස් කර ගන්නවා ඉදිරිපස්ස පළුව කපා ගැනීම සඳහා. මේ විදිහට බ්ලොක් එක අත් කටෙන් පමණක් වෙනස් කරගන්න. දැන් මේ බ්ලොක් එක භාවිතා කරමින් ඉදිරිපස් සහ පිටුපස කොටස් දෙක බැගින් කපා ගන්න ලයිනින් එක සඳහාත් එක්කම මේ තියෙන්නේ අඟල් 11ක් පළල සහ අඟල් 65ක් දිග පටි කොටසක්. මේ කොටසෙන් තමයි මම යට රැලි කරගන්නේ. කියන්නේ යට සාය කොටස රැලි කර ගැනීම සඳහා මේ වගේ පටි කොටස් දෙකක් මම සාය කොටස් දෙකට කපා ගත්තා. දැන් මේ කපාගෙන තියෙන්නේ උර පටිය සඳහා අවශ්‍ය වන පටි කොටස අඟල් 6ක් පළල සහ අඟල් 26ක් දිග. ඔයාලට පළල ප්‍රමාණය සහ දිග ප්‍රමාණය ඔයාලට අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වගේ කොටස් දෙකක් අපට ඕන වෙනවා අත් දෙක සඳහා. මේ තියෙන්නේ පටි කොටස් සඳහා මහගන්න මම කපාගත්ත කොටස මේක අඟල් 26ක් දිගයි. අඟල් 1.5ක් පළලයි. ඒ වගේ පටි කොටස් 4ක් සහ ඒ වගේම මේ පටි ප්‍රමාණයෙන් භාගය කියන්නේ අඟල් 13ක් දිග සහ අඟල් 1.5ක් පළල පටි දෙකක් ඕනි. ඒ වගේම ඉන පටිය සඳහා මම අඟල් 30ක් දිග අඟල් 3ක් පළල පටි දෙකක් ගන්නවා. ඒක ඔයාලා අවශ්‍ය නම් විතරක් ගන්න. ඉතින් දැන් මෙම නිර්මාණය කපා ගන්න විදිහ මේ වීඩියෝ එකෙන් මම දැන් කියලා දුන්නා. මහ ගන්න විදිහ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියටත් දැනගන්න මාව subscribe කරලා තියාගන්න.